Hello, welcome to Movie Katha YouTube channel. ඉතින් අද ඔයාලට මූවි එක අරන් එන්න කලින් මම කියන්න කැමතියි මගේ අනිත් YouTube channel එක ගැන. ඉතින් ඒක මම හදලා තියෙන්නේ TV series අරන් එන්න. ඉතින් මේ දවස්වල මම TV series එකක් අරන් එනවා. Stay close TV series එක. ඉතින් TV series බලන්න කැමති අය අනිවාර්යයෙන්ම මේක subscribe කරලා තියාගන්න. channel එකේ නම තමයි Movie Katha episode. ඉතින් ඒ channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් අපි යමු දැන් අද අරන් ආව මූවි එක ගැන කතා කරන්න. ඉතින් අද ඔයාලට අරන් ආවේ Sniper Ultimate Kill කියන 2017 රිලීස් වුණ මූවි එක අරගෙන. ඉතින් මේක action thriller ගණයට තමයි අයිති වෙන්නේ. මූවි එක ගැන කෙටියෙන් කියනවා නම් කොලොම්බියාවේ ධනවත් ව්‍යාපාරිකයෙක්ව ස්නයිපර් වෙඩික්කාරයෙක් විසින් මරා දමනවා. ඉතින් කොච්චර සාහසික විදිහට මරනවද කියනවා නම් එයාව දිගු දුර 50ක් විතර දුර කැලිබර් උණකින් තමයි මෙයාව මරලා දාන්නේ. ඉතින් දක්ෂ ස්නයිපර් වෙඩික්කාරයෙක් තමයි මේක කරලා තියෙන්නේ කියලා ආරක්ෂක අංශය තහවුරු කරනවා. ඊට පස්සේ මේක කරලා තියෙන්නේ කවුරු හරි හිටපු මැරින් සබලෙක් කියලා ඒ වගේම හොඳ පුහුණුවක් තියෙන කෙනෙක් කියලා තේරුම් ගන්න ආරක්ෂක සෙබළුන් මෙයාව මැඩ පවත්වන්න තව තවත් අපරාධ කරන එක බලක්වන්න ඇමරිකාවෙන් ගෙන්නනවා කොලොම්බියාවට. හොඳ දක්ෂ ස්නයිපර් කෙනෙක්. එයාගේ නම තමයි සාජන් තෝමස් බෙනට්. ඉතින් මෙයා ගොඩක් දක්ෂ වගේම හොඳ සුපිරිම ගණයේ ස්නයිපර් කෙනෙක්. මෙයාගේ ටාගට්ම 63කට වඩා වැඩියෙන් අරන් තිනවා. ඉතින් මෙයා දක්ෂ සුපිරි ස්නයිපර්වරයෙක්. ඉතින් අපි බලමු මේ කොලොම්බියාවේ සාහසික ස්නයිපර්වරයාව මේ ඇමරිකාවෙන් ගෙන්නපු සාජන් තෝමස් බෙනට්ට යටත් කරගන්න පුළුවන් වේද කියන ප්‍රශ්නයත් එක්ක තමයි මේ මූවි එක ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු සාජන් තෝමස් බෙනට් සාර්ථක වේද කියලා. ඉතින් කතාව අවසානයේ තෙක් රැඳී සිටින්න කියලා ඔයගොල්ලන්ට ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා notification එකක් on කරලා තියාගන්න. අලුතෙන් මූවි එකක් දැම්ම ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් එන විදිහට. ඉතින් අපි යමු වැඩි කතා නැතුව මූවි එකට. මූවි එක පටන් ගද්දිම ධනවත් ව්‍යාපාරිකයෙක්ගේ ගෙදරක් පෙන්නනවා. මෙතෙන්ට ධනවත් ව්‍යාපාරිකයා එන දිහා වගේම එතන වෙන හැම දෙයක්ම දුර ඉඳන් ස්නයිපර් වෙඩික්කරුවෙක් බලන් ඉන්නවා කියලා. ඒ වගේම එයාගේ ගන් එකකින් ඒ හැම තැනක්ම ෂූට් කරන ඒ විදිහට බල තමයි ඉන්නේ. ඉතින් ඊළඟට මේ විදිහට ධනවත් ව්‍යාපාරිකයා නිවසට ඇතුළු වෙනවත් මේ වෙඩික්කරු දුර තියාම බලන් ඉන්නේ. ඊට පස්සේ ධනවත් ව්‍යාපාරිකයා එයාගේ වොෂ්රූම් එකට වෙලා ඉද්දි එකපාරටම වීදුරුව හරහා එල්ල වුණ වෙඩි උණ්ඩයකින් එයාගේ ඔළුව කුඩු වෙලා යනවා. ඉතින් එළියේ ඉඳන් බලන් හිටපු ස්නයිපර්වරයාගේ ටාගට් එක මේ විදිහට කම්ප්ලීට් කරගන්නවා. ඉතින් අනිත් පැත්තෙන් පෙන්වන්නේ වොෂින්ටන් කියන සෙබලෙක් එයාගේ ජීවිතේ නැති කරගන්නවා. ඊළඟට තමයි පෙන්වන්නේ ප්‍රධාන චරිතය මූවි එකේ. එයා මේ වෙනකොට සහභාගී වෙලා ඉන්නවා අර ජීවිතේ නැති කරගත්තු සෙබලගේ අවමංගල්‍ය කටයුතු සිදු කරන තැන. ඉතින් මෙතනදී ආව හමු වෙන්න එනවා එයාට තව වැඩක් පවරන්න. ඉතින් මේ සාජන් තෝමස් බෙනට් කියන්නේ ඇමරිකානු යුද්ධ හමුදාවේ ඉන්න හොඳම මැරින් සෙබලෙක්. මෙයා දක්ෂ ලෝකයේ ඉන්න ස්නයිපර් වරුන් අතරින් හොඳම දක්ෂයෝ අතර ඉන්න කෙනෙක්. ඉතින් මෙයා මේ වෙනකොට දුර ඉඳන් වෙඩි තියලා ටාගට් මේ වෙනකොට 63කට වඩා කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් මෙයා ලෝකයේ ඉන්න අංක 1 දක්ෂ ස්නයිපර් කෙනෙක්. මේ වෙලාවේදී තෝමස් බෙනට්ව හම්බ වෙන්න ඇවිත් තියෙනවා නිලධාරියෙක්. ඉතින් එයා ඇවිත් තියෙන්නේ මෙයාට කොලොම්බියාවේ මෙහෙයුමකට සම්බන්ධ වෙන්න කියන්න. ඉතින් සාජන් තෝමස් නම් මේකට කැමති නැහැ. එයා කියන්නේ කැමති නැහැ කියලා. හැබැයි මේ වෙලාවේදී කියන්නේ කොහොම හරි ඔයාව ඒකට ඕනි කරනවා මේ මෙහෙයුමට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඉල්ලනවා. ඉතින් අපි බලමු කොලොම්බියාවේ මේ මෙහෙයුමට මෙයා සාජන් තෝමස් බෙනට් යන්න කැමති වෙයිද? මොකද්ද මේ මෙහෙයුම සහ සාජන් තෝමස් බෙනට් මේ මෙහෙයුමේ කරන්න මොකද තියෙන්නේ කියලා අපි බලමු. ඊළඟට පෙන්නන්නේ කොලොම්බියාව. ඉතින් සාජන් බෙනට් මේ විදිහට කොලොම්බියාවට දැන් ඇවිල්ලා ඉන්නේ. එයාගේ මෙහෙයුමේ වැඩ පටන් ගන්න. ඊළඟට ඉහළ නිලධාරියෙක් ඇවිල්ලා එයාව එක්ක යනවා
කොලොම්බියාවේ ජාතික මත්ද්‍රව්‍ය වැටලීමේ මධ්‍යස්ථානයට. ඉතින් කොලොම්බියාවේ හැමෝම පොලිසිය හැමෝම වගේම එතන ඉන්න නිලධාරීන් ඔක්කොම සාජන් තෝමස් ගොඩක් ආදරයෙන් වගේම ගෞරවයෙන් පිළිගන්නවා. මොකද සාජන් තෝමස් බෙනට් කියන්නේ ගොඩක් දක්ෂ ස්නයිපර් කෙනෙක් වගේම ලෝකයේ අංක 1 ඉන්න ස්නයිපර්ස් ළඟින් එක්කෙනෙක්. ඉතින් එයා මේ මෙහෙයුමට සම්බන්ධ වීම සහ මේකට උදව් කරන එක ගැන ලොකු ගෞරවයක් තමයි තියෙන්නේ. මෙතනදී තෝමස්ට කලින් එයාත් එක්ක වැඩ කරපු නිලධාරියෙකුත් හම්බෙනවා මාස්ටර් ගයිස් කියලා. ඊළඟට නිලධාරීන් එකතු වෙලා මාස්ටර් සාජන්ට පැහැදිලි කරනවා කරන්න තියෙන මෙහෙයුම ගැන. ඉතින් කරන්න තියෙන්නේ මොරාලස් කියලා පුද්ගලෙක් ඉන්නවා. මෙයා ලෝකයේ අංක 1 අපරාධවලට සම්බන්ධ කෙනෙක්. ඉතින් එයා මේ වෙනකොට අතුරුදහන් ලිස්ට් එකේ ඉන්නේ. ඉතින් එයා මාස 6ක ඉඳන් දැන් මිනි මරමින් එයාට ප්‍රතිවිරුද්ධව ඉන්න මිනිස්සු මේ වෙනකොට මරා දමනවා. ඒ වගේ මෙයා නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අංක 1 සුපිරි අපරාධකාරයෙක්. ඉතින් මෙයාව තමයි අල්ලගන්න තියෙන්නේ. ඉතින් මෙයා මේ ළඟදි කරපු එයාගේ ප්‍රධාන ප්‍රතිවාදියෙක් වන ධනවත් පුද්ගලෙක්ට වෙඩි තිබ්බා ස්නයිපර් කෙනෙක්. ඉතින් එයාව මෙහෙवला තියෙනෙත් මේ මොරාලස් කියන කෙනා. ඉතින් අපේ සාජන් බෙනට් තියෙන්නේ අව අල්ලගන්න. ඉතින් මෙතනදී නිලධාරීන් කියන්නේ අනිත්තට මේ මොරාලස් එනවා කියලා දත්ත ලැබිලා තියෙනවා ෆාම් එකකට. ඉතින් එතන ලොකු මෙහෙයුමක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මෙතනදී ප්ලෑන් කරනවා. මෙතනදී සාජන් තෝමස් බෙනට් තියෙන්නේ මොරාලස්ගේ ස්නයිපර් වෙඩික්කරුව මඩ පවත්වන එක. මොකද මොරාලස් හැම අපරාධයක්ම කරන්නේ වෙඩික්කරුවාගේ මාර්ගයෙන්. ඉතින් සාජන් තෝමස් බෙනට් තියෙන්නේ වෙඩික්කාරයාව නවත්තන එක සහ මල්ලා දාන එක. අපි බලමු සාජන් තෝමස් බෙනට් සාර්ථක වෙයිද කියලා. ඊළඟට මෙතෙන්ට එනවා වොෂින්ටන් වලින් පත් කරපු ඉහළ නිලධාරිනියක්. යාගේ නම තමයි කේට් එස්ට්‍රාඩා. එයා ඇවිල්ලා කියන්නේ මෙහෙයුම අනිද වෙනකන් ඉන්නතුව හෙටම කරන්න ඕනි කියලා. මෙතනදී නිලධාරීන් කියන්නේ ප්ලෑන් කරන වෙලාවකුත් ඇති වෙයිද මේ විදියට එකපාරටම හෙට කියලා මෙහෙයුම කරද්දී සාර්ථක වෙයිද කියලා මෙහෙයුම ගැන නිලධාරීන් කතා වෙනවා. මෙතනදී නිලධාරිණී කියන්නේ එස්ට්‍රාඩා. එයා කියනවා මේ විදියට මොරාලස් ඉන්න තැනක් අපිට හම්බ වුණාම ඉතින් හෙට අනිවාර්යෙන්ම එයාව ඉවරයක් කළා දානවා. මොකද මොරාලස් කියන්නේ එක තැනක ඉන්න කෙනෙක් නෙමෙයි. එයාව හොයාගන්න හරිම අමාරුයි. ඉතින් මේ විදිහට ඔත්තුවක් ලැබිලා තියෙනවා එයා හිට එනවා කියලා. ඉතින් ඒක හොඳටම ප්‍රයෝජනට අරන් එයාව අනිවාර්යයෙන්ම විනාශ කළා දාන්න ඕනේ. මොරාලස් වගේම එයාගේ ස්නයිපර් වෙඩික්කාරයව. ඊළඟට එස්ට්‍රාගා සාජන් බෙනට් එක කතා කරන්න එයාට තියෙන සුදුසුකම් පිළිබඳව අඳුරගන්න. මෙතනදී සාජන් බෙනට් පොඩ්ඩක් අව탁සේරු කරනවා මේ එස්ට්‍රාගා විසින්. මෙතනදී එස්ට්‍රාගා පැහැදිලි කරන්නේ මේක ලොකු මෙහෙයුමක් වගේම ලොකු අවදානමක් තියෙන එකක්. ඉතින් ඒ නිසා මේ ගැන හොඳට අවධානයෙන් වැඩ කරන්න කියලා එස්ට්‍රාගා කියනවා. ඊළඟ දවසේ දැන් හැමෝම ලෑස් වෙලා ඉන්නේ මෙහෙයුම කරන්න. ඉතින් සාජන් බෙනට් ඇතුළු එයාගේ උදව්කාරයත් එක්ක යාලා මේ විදිහට ලෑස් වෙලා ඉන්නේ. සැටලයිට් තොරතුරු වගේ මේ සම්බන්ධ හැමදේම GPS පරීක්ෂා කරලා බලනවා. ඉතින් මේක ඉදිකට්ටක් වැටුණා වගේ තමයි කැලෑවකට. ඉතින් එච්චර ලොකු අමාරු වැඩක් කියලා මේ වෙලාවේ බෙනට් කතා වෙනවා. ඒ වගේම මේක දඩිබිඩිය කරන වැඩක් නිසා ෂුවර් එකක් නැහැ කියලා තමයි තෝමස් කියන්නේ. ඊළඟට එස්ට්‍රාගාගේ ටීම් එකක් එනවා. ඒගොල්ලෝ කෙලින්ම ඉස්සරහට යන ටීම් එකක්. ඒ වගේම කැප්ටන් තමයි බෑකප් ටීම් එක. මෙහෙයුම් මැදිරියත් මේගොල්ලන්ට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න සාජන් ගයිස් ඉන්නවා. ඉතින් මෙතන යා ඉද්දි එකපාරට මෙතෙන්ට එනවා සැම්සන් කියන නිලධාරියාව. ඉතින් එයා ඇවිල්ලා මෙතන හැම දෙයක්ම හරියට වෙනවද කියලා බලනවා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ කතා වෙන්නේ සැම්සන් සහ සාජන් ගයිස් කතා වෙන්නේ මේක ලොකු අවදානමක් තියෙන මෙහෙයුමක්. අපි කොහොම හරි මේක සාර්ථක කරගන්න ඕනි කියලා කතා වෙනවා. මේ අතරතුරේදී එස්ට්‍රාගාගේ ටීම් එක ඉලක්කය වෙත යන ගමන් ඉන්නේ. තෝමස් බෙනට් ඇතුළු ඒ දෙන්න එකතු වෙලා දුර තියා යාළගේ ටාගට් එක ඉලක්ක කරන ගමන් ඉන්නේ. බලමු මේගොල්ලන්ගේ මෙහෙයුම සාර්ථක වෙයිද කියලා. පරීක්ෂා කිරීමෙන් පසුව එස්ට්‍රාගාට නියෝග හම්බෙනවා ඉස්සරහටම යන්න කියලා. ඊළඟට අවසාන අවසරයත් මේගොල්ලන්ට ලැබෙනවා මීටර් 200 පහු කරාට පස්සේ කෙලිම ගිහින් පහර දෙන්න කියලා. ඉතින් එස්ට්‍රාගාගේ ඇතුළු ටීම් එක යනවා කෙලිම පහර දෙන්න. ඒගොල්ලෝ මේ ගේ ඇතුළට ඇතුළු වෙනවත් එක්ක මේක පාට මේකේ තිබුණු බෝම්බයක් පුපුරලා හැමෝම හිතුවේවත් නැති විදියට ටීම් එකම විනාශ වෙනවා. ඉතින් එස්ට්‍රාගාගේ ටීම් එකේ ගොඩක් කට්ටිය මේ වෙනකොට තුවාල ලබනවා. ඈතින් පේනවා එස්ට්‍රාගාගේ ටීම් එකේ කෙනෙක්ව ස්නයිපර් කෙනෙක් විසින් ෂූට් කරනවා කියලා. කොහොම හරි යාට දුර තියා වෙඩි තියනවා. ඊට පස්සේ අපේ ටීම් එකේ මාස්ටර් සාජන් එතන හොයාගෙන යාට වෙඩි තියනවා. හැබැයි ඒක විරුද්ධවාදයට වදින්නේ එයා බේරෙනවා. ඉතින් මේගොල්ලන්ගේ මෙහෙයුම අසාර්ථක වෙනවා. ජීවිත හානි වෙනවා ගොඩක්. ඒ වගේම මේගොල්ලන්ට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ඉතින්
ඊළඟට හැම නිලධාරියෙක්ම මධ්‍යස්ථානට ඇවිල්ලා කතා වෙන්නේ එතන මොරාලස් හිටියේ නෑ වගේම එතන පුපුරන ද්‍රව්‍ය එකතු කරලා හදලා තිබුණු බෝම්බයක් අටවලා තිබුණා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම උගුලක් වෙන්න ඕනි. ඉතින් අනිවාර්යයෙන්ම කොහොම හරි පොලිසිය ඔත්තුකාරයෙක් ඉන්න ඕනි. මොරාලස් එනවා කියලා බොරු ඔත්තුවක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම එතන උගුල අටවලා තියෙන එකකින් තේරුම් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේක නොමග යැවීමට කරපු දෙයක් කියලා. ඉතින් අපි බලමු පොලිසිය ඇතුලේ ඔත්තුකාරයෙක් ඉන්නවද කියලා. මෙතනදී සැම්සන් කියන්නේ මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලොන්ගේ තියෙන හියුමේ තිබ්බ වැරදක් කියලා. මොකද ඔයගොල්ලොන්ගේ කළමනාකාරීත්වයේ කිසිම පැහැදිලිකමක් නැහැ කියලා තමයි මෙතනදී සැම්සන් චෝදනා කරන්නේ. මෙතනදී ප්‍රතිවාදී ස්නයිපර් දක්ෂ විදිහට ඒගොල්ලොන්ගේ කෙනෙක්ට වෙඩි තිබ්බා කියලා කතා වෙනවා. ඉතින් එයා ගොඩක් දක්ෂ වෘත්තිමය වෙඩිකරුවෙක් කියලා මේගොල්ලෝ සනාථ කරගන්නවා. මෙතනදී සැම්සන් හැමෝටම කෑ ගහන්නේ අපිට ඉහළ නිලධාරියෙකුත් මේ මෙහෙයුමේදී නැති වුණා. ඔයගොල්ලෝ මෙහෙයුම හරියට කළේ නැහැ කියලා මෙතන කට්ටිය කෑ ගහද්දි එස්ට්‍රාකා කියන්නේ තව අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඊළඟට ඉහළ නිලධාරියෙක් පෙන්වන්නේ සාජන් බෙනට්ට. එයාට අද රෑ නවතින තැන. ඉතින් ඒක ගොඩක් ආරක්ෂිත වගේම කවුරුත් දන්නේ නැහැ නැවතිලා ඉන්නේ මේ තැන කියලා. ඉතින් ඊළඟට සාජන් බෙනට්ටත් හොඳ ලොකු ආරක්ෂාවක් තියෙනවා කියලා තේරෙනවා. හැබැයි ඊළඟට පෙන්වන්නේ පුද්ගලයෙක් ඉන්නවා. එයාට ඔත්තුවක් ලැබෙනවා සාජන් බෙනට් ඉන්නේ මෙතන කියලා. ඊළඟට සාජන් බෙනට් සහ එස්ට්‍රාකා කතා වෙනවා. ඉතින් මෙතනදී එස්ට්‍රාකා ගොඩක් දුක් වෙනවා. එයාගේ මෙහෙයුමක් අතරතුරේදී මේ ජීවිත නැති වුණාමයි කියලා. ඉතින් මෙතනදී සාජන් හිත හදනවා එතන සිදු වුණේ අනතුරක් හිතුවවත් නැති දෙයක් තමයි වුණේ කියලා. ඊට පස්සේ මෙතනදී කතා වෙනවා මේ දෙන්නම ප්‍රතිවාදී ස්නයිපර්ගේ වෙඩිල්ල ගැන. ඉතින් ඒක රවුම් මාර්ගයක තමයි අවිත් තියෙන්නේ. ඉතින් ඒක වෙන්න බැරි අමුතුම වෙඩිල්ලක් කියලා මෙතනදී සාජන් කියද්දී එස්ට්‍රාකා කියන්නේ මොරාලස් ගැන අවධානයට දෙන්න ඕනි. එයා නිසා තමයි මේ හැම දෙයක්ම එයාව තමයි අල්ලගන්න ඕනි කියනවා. ඉතින් මෙතනදී සාජන් බෙනට් කියන්නේ ඔයාගේ මේ අව탁සේරු කරන වැඩ නිසා ගොඩක් ජීවිත හානි සිද්ධ වුණා කියලා. ඉතින් මේ කතාවට එස්ට්‍රාකට ගොඩක් අවුල් වගේම පොඩ්ඩක් තරහ යනවා. ඉතින් එයා මෙතනින් යනවා. ඊළඟට එයා ගිහින් කල්පනා කරනවා මෙහෙයුමේ ආතීන් සිදු වුණ වැරදි සහ ඒ වෙලාවේ එයාට අහිමි වුණ ජීවිත හානි සහ ඒ වෙලාවේ මතක් වුණ සිදුවීම් ගැන එයා මතක් කර කර ගොඩක් අඬනවා. ඊළඟට සාජන් බෙනට් එයාගේ නිරීක්ෂකයාත් එක්ක පරීක්ෂා කිරීම කර කර ඉන්නවා. ඊළඟට කෙලින්ම එස්ට්‍රාකා යනවා ෆාදර් කෙනෙක්ව හම්බ වෙන්න ක්ලබ් එකකට. එතනදී දෙන්න කතා වෙන්නේ මේ ජීවිත හානි සිද්ධ වුණ එකේ කොහොම හරි පලිය ගන්නවා කියලා එස්ට්‍රාකා ෆාදර්ත් එක්ක කතා වෙනවා. මේ අතරතුරේදී අනිත් පැත්තෙන් පෙන්නන්නේ සාජන් බෙනට් එයාට සැකසහිත ටාගට් එකක් පෙන්ලා තියෙනවා වගේම එයා එතන නිරීක්ෂණය කර කර ඉන්නවා. ඉතින් එකපාරටම එයාට තේරෙනවා එහා පැත්තේ ප්‍රතිවාදියා ඉන්නවා කියලා. කරන්නේ සාජන් බෙනට් එයාගේ ඉලක්කය තියෙන එක. ඉතින් ඒක තේරුම් ගන්න එහා පැත්තේ ප්‍රතිවාදියා එතනින් අයින් වෙනවා. ඉලක්කය යට වදින්නේ නැහැ. ඊළඟට කිසිම වෙලාවක් අතපසු නොකර ප්‍රතිවාදියාත් එයාගේ ඉලක්කය වෙඩි තියනවා. ඉතින් ඒක කෙලින්ම සාජන් බෙනට්ගේ පැත්තට ආවත් සාජන් බෙනට් මෙතනින් පයින්නවා. ඉතින් මෙතනින් සාජන් බෙනට්ට සිහිය නැති වෙනවා. ප්‍රතිවාදියා බලන් ඉන්නවා. යට පේනවා එයාගේ තුවක්කුවෙන් හොඳට වැඩි දියුණු කරපු තුවක්කුවක්. ඉතින් මෙතනදී මේ ප්‍රතිවාදියා ඇවිත් තියෙන සාජන් බෙනට්ට ඉවර කරන්න. මොකද එයාට අර වෙලාවේ ඔත්තුවක් ලැබුණා සාජන් බෙනට් ඉන්න තැන. ඉතින් අපි බලමු කවුද ඔත්තුව දුන්නේ කියලා. ඊළඟට පහවදා පෙන්නනවා ඒගොල්ලෝ පරීක්ෂා කරලා බලනවා සාජන් බෙනට් ඊයේ එල්ල වුණ වෙඩි ප්‍රහාරය ගැන. ඉතින් එතනදී ඒගොල්ලෝ දැනගන්නවා මේ උණ්ඩය වැඩි දියුණු කරපු ලේස පෙන්වීමේ හැකියාවක් තියෙන බුද්ධිමය උණ්ඩයක් කියලා. ඊළඟට මේගොල්ලෝ සෑහෙන පුදුම වෙනවා මේ වගේ උණ්ඩයක් පාවිච්චි කිරීම ගැන සහ ඊළඟට මේගොල්ලෝ මේ මධ්‍යස්ථානයට ගිහිල්ලා උණ්ඩ පිළිබඳ විශේෂඥයෙක්ව සම්බන්ධ කරගෙන මේ ගැන කතා කරනවා. ඉතින් මේක වැඩි දියුණු කරපු උණ්ඩයක්. ඉතින් මේකට ඉලක්කය දුන්නාම මඟ පෙන්වීමකින් තොරව ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ උණ්ඩයට තප්පරයකට 30 වතාවකට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. තිරස් සහ ස්ථායී ආකාරයෙන් දෙකටම ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. වගේම ස්වයංක්‍රීයව පිහිටීමේ ස්ථානය වෙනස් කරගන්න පුළුවන් මේ උණ්ඩයට. ඉතින් මෙතන ඉන්න නිලධාරීන් ඔක්කොම මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඊළඟට මෙච්චර ආරක්ෂාවක් සහිත ස්ථානයකට මේ විදිහට සාජන් බෙනට්ගේ ජීවිතේ නැති කිරීමට මොරාලස්ගේ
කුලී ස්නයිපර්වරයා මේ විදිහට කටයුතු කරලා තියෙනවා දැක්කාම මෙතන කවුරු හරි සාජන් බෙනට් ඉන්න තැන ඔත්තුව දීලා තියෙනවා කියලා මේගොල්ලෝ කතා වෙනවා. ඊළඟටම සාජන් බෙනට් වෙනම ආරක්ෂිත තැනක් ලෑස්ති කරන්න කටයුතු කරනවා. ඊළඟට ඉහළ නිලධාරියා කියන්නේ මේ වගේ ඉහළ තාක්ෂණයක් කොහොමද ඒ වගේ කෙනෙක්ට ගියේ කියලාත් හොයලා බලන්නම් කියලා මෙතනදී කතා වෙනවා. එහා පැත්තේ මොරාලස් ඉන්නවා. එයා කියන්නේ කාටවත් කවදාවත් බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපේ හිතේ තියෙන බය පෙන්වන්න හොඳ නැහැ කියලා එයාගේ ටීම් එකේ කට්ටිය මේ වෙලාවේ මොටිවේට් කරනවා. ඉතින් මෙතනදී මොරාලස් කියන්නේ ටීම් එකේ කෙනෙක්ම ඊළඟ කෙනා මෙතන නායකත්වය දෙන්න සූදානම් වෙන්න ඕනි. මොකද මෙතන වෙන දේවල් දැන් ගොඩක් දරුණු වෙලා තියෙන. ඉතින් මං ගැන වගකීමක් ගන්න අමාරුයි මේ වෙලාවේ. ඒ නිසා මෙතන ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම නායකත්වයට සුදුසුයි කියලා යෝජනා කරනවා මොරාලස්. මෙතනදී මොරාලස් කියන්නේ සතුරට බය නොවී ඉන්න. එතකොට තමයි ජීවිතේ බේරා ගන්න පුළුවන් කියලා මොරාලස් ලොකු විදිහට මේගොල්ලොන්ව මොටිවේට් කරනවා. මොරාලස්ගේ ටාගට් එක තමයි ඇමරිකාවේ තියෙන හැම දේශ සීමාවක්ම හරහා යන හැම මාර්ගයක්ම අත්පත් කර ගැනීමේ උවමනාව. ඉතින් මොරාලස් ප්ලෑන් කරනවා ඒ සම්බන්ධ කටයුතු ටික ඉක්මනට ඉවර කරලා එයාගේ අතට හැම පාලනයක්ම ලබා ගන්න. ඊළඟට මෙතන ඉන්න කෙනෙක්ට මොරාලස් කියන්නේ ඇමරිකාවෙන් ආපු ස්නයිපර් කාර්යව මල්ලා දාන්න කියලා. ඊළඟට මොරාලස්ව හම්බෙන්න ඇවිල්ලා තියෙනවා ඩියබ්ලෝ. එයා තමයි අර විරුද්ධවාදී ස්නයිපර් කෙනා. මෙතනදී ඩියබ්ලෝ කියන්නේ යාගේ සල්ලි ටික දෙන්න කියලා. හැබැයි මෙතනදී මොරාලස් කියන්නේ ඇමරිකානු ස්නයිපර්ස් තාම ජීවතුන් අතර ඉන්නවා. ඉතින් එයා මැරුවේ නැති නිසා ඔයාගේ සල්ලි දෙන්න විදිහක් නැහැ කියනවා. ඩියබ්ලෝට එයාට වෙඩි තියාගන්න බැරි වුණ නිසා ඉතින් එයාගේ සල්ලි දෙන්නේ නැති නිසා මෙතනදී මොරාලස් ඩියබ්ලෝව එලවනවා. ඊළඟට පෙන්වන්නේ එහා පැත්තෙන් අපේ ටීම් එක. සාජන් බෙනට් ඇතුළු එස්ට්‍රාඩා යනවා අලුත් නිවහනකට. මොකද ඒගොල්ලොන්ට දැන් ආරක්ෂිත නිවහනක් නැති නිසා ඒගොල්ලෝ එතනින් මාරු වෙනවා. ඉතින් මේක දිහා බලන් ඉන්නවා කවුරු හරි CCTV වලින්. ඉතින් අපි බලමු මේගොල්ලෝ යන දිහා කවුද බලන් ඉන්නේ CCTV එකෙන් කියලා. මේ යන අතරතුර මේ දෙන්න කතා කරන්නේ කලින් මෙහෙයුම ගැන. මේ යන ගමන් එස්ට්‍රාඩාට කෝල් එකක් එනවා ෆාදර්ගෙන්. ෆාදර් කියන්නේ ඩියබ්ලෝගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඇඩ්‍රස් එක හොයාගත්ත කියලා. ඉතින් මේ වෙලාවේ එස්ට්‍රාඩා කියනවා ඒක එවන්න කියලා. ඊට පස්සේ ෆාදර් කියන්නේ පරිස්සම් වෙන්න ඔය හරිය ඔක්කොගෙම මොරාලස්ගේ පාලනයෙන් තියෙන. ඒ නිසා ඔය පරිස්සම් වෙන්න කියලා. ඉතින් ෆාදර්ගේ තොරතුරත් එක්ක ඊළඟට සාජන්ට් සහ එස්ට්‍රාඩා කතා වෙන්නේ එදා මෙහෙයුම ගැන. ඉතින් මෙතනදී කියන්නේ එස්ට්‍රාඩා දොස් කියනවා සාජන්ට් මොකද එයා වැඩිය මේ ගැන ලොකු තැකීමක් කළේ නැහැ කියලා. ඉතින් මේ දෙන්න මෙහෙයුම ගැන දෙන්නට දෙන්න දොස් පවර ගන්න ගමන් ඉන්නේ. ඒත් මේ එක්කම එකපාරම ට්‍රක් එකක් ඇවිල්ලා මේ දෙන්නගේ වාහනය හප්පනවා. ඉතින් මේකෙන් ලොකු ඩැමේජ් එකක් මේ දෙන්නට වෙනවා. හැබැයි මේ දෙන්නගේ ජීවිතවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. මොරාලස්ගේ කණ්ඩායමක් ඇවිල්ලා මෙතන ලොකුවට වෙඩි තියන්න පටන් ගන්නවා. කොහොම හරි සාජන් මේගොල්ලොන්ව විනාශ කරනවා. ඒ අතරතුරේදී එස්ට්‍රාඩා මෙතනින් පැනලා ගිහින් තියෙනවා අර පියතුමා එව්ව ඇඩ්‍රස් එක හොයාගෙන. ඉතින් සාජනුත් දැනගන්නවා මෙයා ගිහින් තියෙන්නේ මෙතෙන්ට කියලා. ඊළඟට පෙන්නන්නේ එස්ට්‍රාඩා යනවා නිකන් අමුතුම තැනකට. ඉතින් එතනට ගියාම මෙතන නිකන් අමුතුම මිනිස්සු කණ්ඩායම් ඉන්නවා. මෙතන මොරාලස්ගේ මිනිස්සුත් ඉන්නවා. ඉතින් එස්ට්‍රාඩා යන පස්සෙන් මේ කට්ටිය හැමෝම එනවා. ඊළඟට එස්ට්‍රාඩා යනවා අදාළ ස්ථානයේ ලිපිනේ තියෙන තැනට. එතනට ගියාම ගෑනු කෙනෙක් එළියට එනවා. ඉතින් එයා කියනවා මම පොලිසියෙන් කියලා. කට්ටිය දැනගත්තට පස්සේ කියන්නේ මෙතනින් යන්න කියලා වටේ ඉන්න අයත් කියනවා මෙතනින් ඵලයා යන්න කියලා. හැබැයි එස්ට්‍රාඩා ගණන් ගන්නේ නෑ. එයා තුවක්කුව දික් කරගෙනම ඉන්නවා. හැබැයි මෙතන මාරියා රමෝස් කියන කෙල්ල කරන්නේ එකපාරටම එස්ට්‍රාඩාට පයින් එකක් ගහනවා. ඉතින් එයා හොඳටම බිම ඇද වැටෙනවා. ඊට පස්සේ වටේ ඉන්න කට්ටියත් ඔක්කොම එකතු වෙලා එස්ට්‍රාඩාට පහර දෙන්න පටන් ගන්නවා. මෙතන එස්ට්‍රාඩා ගුටි කනවා වගේම අනිත් අයත් එස්ට්‍රාඩාගෙන් ගුටි කනවා. මෙතන ලොකු වලියක් යනවා. ඉතින් වෙලාවටම මෙතෙන්ට සාජන් බෙනට් එනවා ඇවිල්ලා කට්ටියට වෙඩි තියනවා. ඉතින් නැත්තම් මේ වෙලාවේ හොඳටම එස්ට්‍රාඩා ගුටි කනවා මේ කට්ටියකින්. ඊට පස්සේ සමහරක් අය පැනලා යනවා. ඒ දිහා බලන් ඉන්නවා එස්ට්‍රාඩා. ඊට පස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා මාරියා රමෝස් කියන ගෑනු කෙනා තුවක්කුවක් දික් කරන් ඉන්නවා. මෙතන ඉක්මනට යන්න නැත්තම් හොඳ වැඩක් කරනවා කියලා. ඊට පස්සේ වෙලාවටම සාජන් බෙනට් පිටිපස්සෙන් ඇවිල්ලා එයාට ෂූට් කරන් ඉන්නවා. ඊට පස්සේ එස්ට්‍රාඩා මොකද කරන්නේ මේ කෙල්ලට පහරක් දීලා එයාගේ බෙල්ලේ තියෙන මාළි ගලව ගන්නවා. ඒ මාළි තියෙනවා එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ ඒ කියන්නේ විරුද්ධවාදී ස්නයිපර්ගේ ෆොටෝ එකක්. ඉතින් මේක කෙලින්ම මෙහෙයුම් මැදිරියට යවනවා සාජන් බෙනට්. ඊට පස්සේ කියන්නේ මෙයාව අඳුරනවද කියලා. ඊළඟට කියනවා අපි යන අතරතුර මගදී අපිට කවුරු හරි පහර දුන්නා. අපේ කෝල්ස් වගේම අපි යන එන තැන කවුරු හරි ට්‍රැක් කරනවා වගේම කවුරු හරි ඒවා
මොරාලස්ට කියනවා ඒ නිසා සාජන් බෙනට් කියන්නේ මේ තත්ත්වය නිසා මම හැංගිලා ඉන්නම් කියලා. මෙතනදී සාජන් බෙනට් කියන්නේ එස්ට්‍රාඩාට අපි ගන්න හැම පියවරක්ම කවුරු හරි දන්නවා. මෙතනදී ඒගොල්ලෝ කතා වෙනවා කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ කියලා. ඊළඟට සාජන් බෙනට් සහ එස්ට්‍රාඩා තනියෙන්ම දෙන්නට දෙන්න ආරක්ෂිත තැනකට යන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ එස්ට්‍රාඩා සාජන් බෙනට් එක්කන් එන්නේ ෆාදර්ව හම්බ වෙන්න. එතනදී ඒ දෙන්න මොරාලස් ගැන ෆාදර්ත් එක්ක කතා වෙනවා. මෙතනදී ෆාදර් කියන්නේ මොරාලස්වයි ඒගොල්ලෝගේ පැත්තේ ස්නයිපයි මොකක් හරි දෙයක් කරලා ඒ දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකටින් අපිට වාසියක් ගන්න පුළුවන් වෙයි කියනවා. ඉතින් හැබැයි මෙතනදී එස්ට්‍රාඩා කියන්නේ අපිව මොරාලස් ගාවට එක්කයි යන්න කියලා. ඊළඟට පෙනෙන ඉහළ නිලධාරීන් මේ වෙනකොට ට්‍රක් එක පෙරළුණු තැන මිනි පිළිබඳව කතා කරනවා. ඉතින් මෙතනදී සර්ජන් ගායිස් උනත් කතා වෙන්නේ මේවා කළා තියෙන ස්නයිපර් වෙඩික්කරුවෙක් කියලා. ඉතින් මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ප්‍රශ්න පිළිබඳව. ඉතින් මේගොල්ලන්ට ඕනි කොහොම හරි දැන් මොරාලස්ව නවත්තන්න. ඒ වගේම ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මොරාලස්ගේ ප්‍රතිවාදීන් මේ වෙනකොට ගොඩක් දෙනෙක් මරණ ගමන් ඉන්නේ. මොරාලස්ගේ හෙන්චායෝ ටික ඔක්කොම දැන් මරනවා. ඉතින් මිනි මැරුම් දැන් ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. මේ අතරතුරේදී සාජන් බෙනට්ව පෙන්නනවා. එයා මොරාලස්ගේ හොඳම හෙන්චායව ස්නයිපර් වෙඩි පහරකින් මල්ලා දානවා. මොකද එයා තමයි ගොඩක් මිනි මැරුම් කරවන්නේ. කුණු ගොඩවල් වල පවා මිනිසුන්ගේ මරලා දාලා යන කෙනෙක්. ඉතින් මේ විදිහට සාජන් බෙනට් එයාව ඉවර කරලා දානවා. ඊළඟට පෙන්නන්නේ සාජන් බෙනට් සහ ෆාදර් කතා කර කර ඉන්නවා. මෙතනදී සාජන් බෙනට් කියන්නේ යාගේ හොඳම යාළුවෙක් සුයිසයිඩ් කරගත්තා. මටත් ඒකම වෙයිද දන්නේ නැහැ. මමත් ගොඩක් කලකිරීමකින් ඉන්නේ. හැබැයි මං ඒ වගේ දෙයක් කවදාවත් කරගන්නේ නැහැ කියලා මෙතනදී සාජන් බෙනට් ෆාදර්ත් එක්ක කතා වෙනවා. මෙතනදී ෆාදර් කියන්නේ කලකිරීමෙන් නැතුව ජීවත් වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ පසුතැවීම් වලට සමාව දෙන්න ඕනි කියලා. එතකොට ඔයාට පුළුවන් යහපත් විදියට ආයෙම අලුතෙන් ජීවිතේ පටන් ගන්න කියලා මෙතනදී ෆාදර් සාජන්ට උපදෙස් දෙනවා. සාජන් බෙනට් අතින් මිනිස්සු මැරෙන නිසා පොඩ්ඩක් එයා මේ වෙලාවේ අවුල් වෙලා ඉන්නේ. එයා ඉතින් ස්නයිපර් වෙඩික්කරුවෙක්. ඉතින් එයා ඉතින් මේ වෙනකොට ජීවිත හානි ගොඩක් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා තමයි එයා කලකිරීමකට පත් වෙලා තියෙන්නේ. මේ අතරතුරේදී අහා පැත්තෙන් පෙනෙනවා මොරාලස් එනවා. ඩියබ්ලෝව හම්බ වෙන්න ඇවිල්ලා කියන්නේ එයාගේ හොඳම අතකොළු ටික මේ වෙනකොට ඇමරිකානු ස්නයිපර් සාජන් බෙනට් මේ වෙනකොට එකින් එක ඉවර කරමින් ඉන්නේ. ඒ නිසා මොරාලස් දැන් ගොඩක් කේන්තියෙන් ඉන්නේ. ඊළඟට අයම ඩියබ්ලෝට සල්ලි වගේක් දීලා කියන්නේ කොහොම හරි ඇමරිකන් කාර්යාව ඒ කියන්නේ සාජන් බෙනට්ව ඉවරයක් කරන්න ඕනි කියලා. ඉතින් ඩියබ්ලෝත් මේකට කැමති වෙනවා. එයා සල්ලි අරන් සාජන් බෙනට් සහ එස්ට්‍රාඩා කියන දෙන්නම මරන්න බාර ගන්නවා. මේ අතරතුරේදී පෙන්නන්නේ පොලිස් මධ්‍යස්ථානයේ එතනදී තහවුරු කරගන්න බලනවා ඩියබ්ලෝගේ ෆොටෝ එක අනුව එයා කොහේ කෙනෙක්ද කියලා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ හොයන ගමන් ඉන්නේ බුද්ධාංශ වගේම CID එකෙන් පවා හොයනවා මේ මිනිස්සයා කොහේ කෙනෙක්ද සහ මෙයාගේ තොරතුරු. මේගොල්ලන්ට ලැබිලා තියෙන තොරතුරු අනුව මූණ හඳුනා ගැනීමේ සොෆ්ට්වෙයාර් එකකින් හොයාගෙන තිනවා මෙයා පැනමා ජාතික දේශපාලනඥයෙක් මෙන්ම හමුදා නිලධාරියෙක් කියලා. ඉතින් මේ වෙනකොට රජයට මෙන්ම හැම තැනටම මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොරාලස්ගේ මේ කේස් එක මත්ද්‍රව්‍ය වැටලීම් සහ මත්ද්‍රව්‍ය දේශ සීමා හරහා යනවා. ඉතින් මොරාලස්ව කොහොම හරි අල්ලගන්න කියලා මෙතනදී කතා වෙනවා. මෙතනදී මේ නිලධාරියා ඒකගෙන අවධානය නොදී කියන්නේ එස්ට්‍රාඩා සහ සාජන් බෙනට්ව හොයාගන්න ඕනි. මොකද දැන් ඒ දෙන්න රහසිගතව හැංගිලා ඉන්නේ. මොකද ඒ දෙන්න යන තැන කොහොම හරි මොරාලස් දැනගන්න නිසා මේගොල්ලෝ හැංගිලා ඉන්නේ. ඊළඟට ඩියබ්ලෝ ටීම් එකක් එකතු වෙලා කතා වෙනවා. සාජන් ඇතුළු එස්ට්‍රාඩාව මරන්න ඉතින් තව සල්ලි හම්බ වෙනවා මේ දෙන්න මැරුණාම කියලා. ඉතින් මෙතනදී සගේ කියන්නේ පල්ලියේ පූජකතුමා මේ දෙන්නට උදව් කරනවා කියලා. මේකෙදී පූජකයා පිළිබඳව කේන්ති ගන්න ඩියබ්ලෝ පූජකයාගේ විස්තර ටිකත් අරන් මෙතනින් පිටත් වෙනවා. ඊළඟට පෙන්නන්නේ එස්ට්‍රාඩා සහ සාජන් බෙනට් ඉන්නවා. ඒගොල්ලෝ කතා වෙනවා පූජකතුමාට කෝල් කරලා ආන්සර් කරන්නේ නැහැ කියලා. ඊළඟට මේගොල්ලෝ යන්නේ පල්ලිය පැත්තට. එතකොට යනකොට ඒගොල්ලන්ට තේරෙනවා එතන අමුතු දෙයක් වෙනවා කියලා. ඊළඟට සාජන් බෙනට් මොකද කරන්නේ? යාගේ ගන්න එක අරන් එතන වටේ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. එස්ට්‍රාගත් යාට උදව් කරනවා එතන වටේ විපරම් කරලා. මෙතනදී සාජන් බෙනට් කියන්නේ ඩියබ්ලෝ කියන්නේ එයා වගේම සොල්දාදුවෙක්. ඉතින් වෙනසකට තියෙන්නේ යාව කුලී පදනුවට සල්ලි දීලා අරන් තියෙන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරංකාරයෙක්. අනිවාර්යයෙන්ම මොරාලස්ට වඩා තවත් උඩින් ලොකෙක් ඉන්නවා. ඉතින් අපි හොයාගමු කොහොම හරි කියලා. ඒ අතරතුරේදී මෙතෙන්ට එනවා මොරාලස්ගේ ටීම් එකක්. ඉතින් මෙතනදී මේගොල්ලෝ ෂූට් කරන් බලන් ඉන්නවා මොකක් හරි වෙනවා කියලා. ඊට පස්සේ මේ මොරාලස්ගේ ටීම් එක මෙතනින් යනකොට පේනවා ගහක එල්ලලා තියෙනවා පල්ලියේ ෆාදර්ව. ඉතින් මේක දැක්කට පස්සේ එස්ට්‍රාඩට දරා ගන්න බෑ. එයා කොහොම හරි මෙතනින් එළියට යන්න
සූදානම් වෙති. සාජන් බෙනට් කියන්නේ එළියට යන්න එපා. අපිව එළියට ගන්න තමයි ඒගොල්ලෝ මේ විදියට කරන්නේ. ෆාදර් වෙල්ලුවේ මේක උගුලක් යන්න එපා කියනවා. හැබැයි එස්ට්‍රාඩා යන්නමයි හදන්නේ. ෆාදර් දැන් ගොඩක් අමාරුවෙන් ගහේ එළියලා ඉන්නවා. යාගේ හුස්ම හිර වෙන්න ඔන්න මෙන්න තියදී. ඉතින් ඩියබ්ලොත් බලන් ඉන්නේ. ගන්න එක තියාගෙන සාජන් බෙනට් සහ එස්ට්‍රාඩා එළියට ආපු ගමන් වෙඩි තියන්න. ඉතින් අපි බලමු මොකක් වෙයිද කියලා. මෙතනදී සාජන් බෙනට් නැවත ගන්න එක අරන් එයා ලෑස් වෙනවා හොයාගන්න ඩියබ්ලෝව. ඉතින් මේ අතරතුරේදී අර ෆාදර් අමාරුවෙන් ගහේ එළිලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ මෙතනදී ස්ට්‍රාඩාට කියන්නේ කොහොම හරි වත් මට උදව් කරන්න ඩියබ්ලෝව හොයාගන්න. ඉතින් සාජන් බෙනට් හොඳට ඉලක්ක කරගෙන බලාගෙන ඉන්නවා. ඒ මදිවට එහා පැත්තෙන් ඩියබ්ලෝත් ඉලක්ක කරන් ඉන්නේ. එළියට ආපු ගමන්ම ස්ට්‍රාඩා සහ සාජන් බෙනට් වෙඩි තියන්න. ඉතින් කොහොම හරි අවසානයේ සාජන් බෙනට් හොයාගන්න බැරි වෙනවා. එයා කරන්නේ ෆාදර්ගේ ගැටේට වෙඩි තියලා ෆාදර් බිම වටනවා. ඉතින් මෙතනදී දැනගන්නවා ඩියබ්ලෝ මේගොල්ලෝ ඉන්න තැන. ඊට පස්සේ ඩියබ්ලෝ එතෙන්ට වෙඩි තියනවා. ඉතින් සාජන් බෙනට් සහ ඊළඟට ස්ට්‍රාඩා දුවන් යනවා මෙතනින්. ඊළඟට ෆාදර් අමාරුවෙන් කොහොම හරි ගැටේ ලියා ගන්න try කරනවා. මේ අතරතුරේදී ඩියබ්ලෝ ෆාදර්ට ටාගට් කරලා ෆාදර්ට වෙඩි තියනවා. මේ සද්දය ඇහුණාම සාජන් බෙනට් සහ ස්ට්‍රාඩා දැනගන්නවා ෆාදර්ට වෙඩි තිබ්බා කියලා. මේ විදියට මේ දවස ගෙවිලා යනවා. ඊළඟ දවසේ පෙන්නන්නේ පියතුමාගේ අවමංගල්‍ය කටයුතු සිදු වෙනවා. ඉතින් එස්ට්‍රාඩා සහ සාජන් බෙනට් මෙතනට වෙලා ඉන්නවා. එස්ට්‍රාඩාට මාර දුකයි මේ වෙච්ච දේ ගැන. ඊළඟට සාජන් බෙනට් සහ එස්ට්‍රාඩා මේ විදිහට දුකින් ඉන්නවා. දකින්න එකපාරටම මෙතන අවමංගල්‍යයට පැමිණි මිනිස්සෙක්. ඉතින් එයා මොරාලස්ගේ මිනිස්සෙක්. එයා සාජන් බෙනට් දැක ගමම දුවන්න පටන් ගන්නවා. සාජන් බෙනට්ත් මේක දැකලා එයාගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. කොහොමරි සාජන් බෙනට් ගිහින් මේ කොල්ලව අල්ල ගන්නවා. එතෙදි කියන්නේ තමුන් මොරාලස්ට වැඩ කරන මිනිස්සෙක්. එයා ඕගොල්ලෝගේ පල්ලියේ ෆාදර්ව මැරුවා. තේරෙනව නේද කියලා අහනවා කෙලින්ම සාජන් බෙනට්. මේ කොල්ලගෙන් ඊට පස්සේ කියන්නේ අපිට උදව් කරන්න මොරාලස් ඉන්න තැන හොයාගන්න. අපිට මේක හරි ගස්සන්න උදව් කරන්න කියලා. මෙතනදී කොල්ල ගොඩක් බය වෙනවා. යා කියන්නේ මාව මලදායි කියලා. ඊළඟට සාජන් බෙනට් කියනවා අපිව ආරක්ෂා කරන්න අපිට එයා ඉන්න තැන පෙන්වන්න කියලා. ඉතින් මේකට කොල්ල කැමති වෙනවා. ඊළඟට පෙන්වන්නේ බට කණ්ඩායමක් ගිහින් මොරාලස් වල්ල ගන්නවා. මෙතෙන්ට එන්නේ එස්ට්‍රාඩා සහ සාජන් බෙනට්. ඉතින් මෙතනදී අහන්නේ ඩියබ්ලෝ වෙන කාටද වැඩ කරන්නේ කියලා මොරාලස්ගෙන්. මොරාලස් මෙතනදී කිසිම දෙයක් කියන්නේ නැහැ. එයාව අරයි යනවා මෙතනින්. ඊළඟට සැම්සන් ඇවිල්ලා කියන්නේ සාජන්ට යන්න ප්ලේන් එකක් ලෑස්ති කරලා තියෙනවා කියලා. ඒ වගේම මොරාලස් උසාවියට යවන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ කියලා මෙතනදී කියලා සැම්සන් මෙතනින් යනවා. මෙතනදී සාජන්ට පොඩි සැකයක් ඇති වෙනවා මේ සැම්සන් ගැන. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඊළඟට මියාමි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක පෙන්නනවා. මෙතෙන්ට එනවා ඩියබ්ලෝ එයාගේ පාස්පෝර්ට් එක චෙක් කරනවා. ඒත් එයාට අවුලක් වෙන්නේ නැහැ. එයාගේ ඇත්ත නම තමයි ගාර්ෂියා. ඉතින් මෙයා කිසිම අවුලක් නැතුව මේ එයාපෝට් එකෙන් පිටත් වෙනවා. එතකොට මෙයාට කෝල් එකක් ඇවිල්ලා එයා උත්තර දෙනවා කිසිම අවුලක් නැහැ නේද? අපි වැඩේට ලෑස්ති කියලා. ඉතින් අපි බලමු ගාර්ෂියා කියන මේ ඩියබ්ලෝ මොනවටද සූදානම් වෙන්නේ කියලා. ඊළඟට පෙන්නන්නේ ෆ්ලොරිඩා වල ගුවන් කඳවුරක්. ඉතින් මෙතෙන්ට එකක් එනවා මොරාලස්ව. මෙතන ලොකු ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක්. ඉතින් මෙතන ඉන්නවා එස්ට්‍රාඩා සහ සාජන් බෙනට් ඇතුළු එයාගේ ප්‍රධානියා. ඉතින් මෙතනදී ඒගොල්ලෝ කතා වෙන්නේ මෙතන මොරාලස් හැම දෙයක්ම ඇත්ත කියාවි කියලා. එස්ට්‍රාඩා මෙතනදී කියන්නේ නඩු විභාගයේ තියෙන්නේ දෙකට කියලා මොරාලස්ගේ. මේ වෙලාව ඇතුළත ඩියබ්ලෝ මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා සාජන් බෙනට් නිගමනය කරනවා. ඒ කිව්වොත් වගේ අනිත් පැත්තෙන් පෙන්වන්නේ ඩියබ්ලෝ දැන් එයාත් ඇවිත් ඉන්නවා ඇත්තේ ෆ්ලොරිඩා වලට. එයා පෙන්වනවා එයා ගාව ආයුධ තියෙනවා. ඒ වගේම උණ්ඩ තියෙනවා. එයා මොන හරි ලෑස් වෙන ගමන් ඉන්නේ. ඊළඟට මොරාලස් දැඩි ආරක්ෂාවක් සහිතව ඉන්නවා. ඉතින් මෙතනට එනවා එස්ට්‍රාඩා ඇතුළු කට්ටිය. ඉතින් මෙතනදී සාජන් බෙනට් කියන්නේ ඔයගොල්ලෝ නියමට වැඩේ කළා කියලා මේගොල්ලෝගේ ලොක්කා මේ දෙන්නට ප්‍රශංසා කරනවා. හැබැයි සාජන් බෙනට් කියන්නේ තාම අපේ වැඩ ඉවර නෑ. අපි බලමු තව ඉස්සරහට වැඩ ගොඩක් තියෙවි කියලා. ඉතින් මේ තුන් හතර දෙනා ප්ලෑන් කරනවා මොකද්ද කරන්න පුළුවන් කියලා. ඩියබ්ලෝ අනිවාර්යයෙන්ම පෙහෙන්ට ප්‍රහාරයක් එල්ල කරයි කියලා ඒගොල්ලෝ සූදානම් වෙනවා. මේ අතරතුරේදී ඩියබ්ලෝ ඇත්තටම එයාගේ ගන් එකයි උණ්ඩයි ඔක්කොම ටික අරන් එයා තැනක් සූදානම් කරගෙන එයාගේ ටාගට් එක ඇහැ ගහන් ඉන්නේ. ඊට පස්සේ සාජන් බෙනට් එක්කන් යනවා මෙතන ඉන්න ඉහළ නිලධාරියෙක්. ඉතින් ඊළඟට එයා එක්කන් ගිහින් එයාට වැඩි දියුණු කරන ලද තාක්ෂණික උණ්ඩ සහ පතරම් වගේක් පෙන්නනවා. ඉතින් මේවා අධි තාක්ෂණිකව නිපවදලා තියෙන මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් උණ්ඩ වගේක් කියලා ඉතින් විස්තර කරනවා. හැබැයි මේගොල්ලෝගේ කතාවට බාධා වෙනවා මෙතෙන්ට
සැම්සන් එනවා දැකලා. ඉතින් සැම්සන් ඇවිල්ලා කියන්නේ යාගේ වාහනේ තමයි පිටිපස්සෙන් යන්නේ ආරක්ෂාවට. ඉතින් මේ විදිහට මේගොල්ලෝ කතා කර කර ඉතින් එස්ට්‍රාඩා කියන්නේ දැන් වෙලාව හරි කියලා යන්න. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් වාහන පෙළ සූදානම් කරනවා. ඉතින් ඒවට එකකට නැග ගන්නවා. මොරාලස්ගේ ඔළුව වහලා තියෙන්නේ. ඊළඟට සාජන්ට් බෙනට් ඇතුළු ටීම් එක මෙතනින් බැස්සාට පස්සේ ඒගොල්ලෝ කතා වෙනවා. ඉතින් මෙතනදී සැම්සන් කියන්නේ කෝ ඇත්ත මොරාලස් කියලා. ඉතින් මෙතනදී සාජන්ට් බෙනට් කියලා තියෙන්නේ සැම්සන්ට මෙතන ඉන්නේ වාහන වලින් එකයි යන්නේ වියාජ මොරාලස් කෙනෙක් කියලා. හැබැයි ඇත්ත මොරාලස් පිටිපස්සේ වෙන වෑන් එකක එනවා කියලා මෙතනදී සැම්සන්ව දැනුවත් කරනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මේ පිළිබඳව කලින් දැනුවත් කළේ නැහැ කියලා සැම්සන් අවුල් ගන්නවා. හැබැයි නිලධාරීන් එච්චර මේ ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ වැඩ කරන්නේ ඒගොල්ලෝ පිටත් වෙනවා. ඉතින් මේ විදිහට පේලියට මොරාලස්ගේ වාහනේ වෙන්ම ආරක්ෂිත වාහන පෙළත් මේ විදිහට ඉදිරියට යදෙනවා. මේ අතරතුරේදී පෙන්නනවා මොරාලස්ගේ හෙන්චායෝ ටිකක් එකතු වෙලා මොන හරි කරන්න බලාගෙන ඉන්නවා කියලා. ඉතින් අපි බලමු මොරාලස් මෙතනින් ගැලවීමක් ලැබෙයිද කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් ඩියබ්ලෝත් එයාගේ ගන් එක ලෑස්ති කරන් එයාගේ ටාගට් එකට ඇහැ තියාගෙන ඉන්නේ. ඒ අතරදී ආරක්ෂිත කලාපයෙන් මොරාලස් රැගෙන යන වාහන පේලිය එළියට දානවා. ඉතින් ඊළඟට වාහන පේලිය දිහා උඩ ඉඳන් බලන් ඉන්නවා සාජන්ට් බෙනට් ඇතුළු කණ්ඩායම. ඉතින් ඒගොල්ලොත් ලෑස්තිලා ඉන්නේ. මේ අවස්ථාවේදී ඩියබ්ලෝ වෙඩි තියන්න බලන් ඉන්න තැනකින් හොයාගෙන සාජන්ට් බෙනට් සූදානම් වෙලා ඉන්නේ ඩියබ්ලෝව හොයාගන්න. ඉතින් අපි බලමු මේගොල්ලන්ට ඩියබ්ලෝ හොයාගන්න පුළුවන් වෙයිද කියලා. එස්ට්‍රාගත් වටපිට පරීක්ෂා කරනවා. ඒ වගේම සාජන්ට් බෙනටුත් හොඳට යාගේ ගන් එකකින් එයා ඈත ඉඳන් පරීක්ෂා කරලා බලනවා. ඊළඟට පෙන්නන්නේ ඩියබ්ලෝගේ ගන් එකට පේනවා වාහන පෙළ පාළිය එනවා කියලා. ඊළඟට ආරක්ෂිත වාහන රථ ටික එමින් සිරුවේ මේගොල්ලොන්ව පාස් කරන් යනවා. ඒ කියන්නේ ඩියබ්ලෝත් පාස් කරන් යනවා. ඊළඟට තමයි එන්නේ සුදු වෑන් එක. හැමෝම දැන් හිතන් ඉන්නේ සුදු වෑන් එකේ මොරාලස් එනවා කියලා. ඊළඟට හැමෝම අවධානයෙන් ඉන්නවා සුදු වෑන් රථය එනකන්. ඊළඟට සුදු වෑන් රථය එනවත් එක්කම පාරේ ඉන්න හෙන්චායෝ ටිකත් ඒක පස්සේ පන්නන්න පටන් ගන්නවා. ඊළඟට සාජන්ට් බෙනට් කියන්නේ තව වෑන් එකක් වෑන් එක ළඟට ලං වෙනවා කියලා. එතකොට එස්ට්‍රාඩාත් කියනවා තවත් වාහනයක් සුදු වෑන් එකට ළඟා වෙනවා කියලා. ඉතින් මෙහා පැත්තේ ඩියබ්ලොත් එයාගේ ගන් එකෙන් බලාගෙන ඉන්නේ මේ වාහන ගැන. ඉතින් වාහන දෙකක්ම දැන් උතුරින් සහ දකුණින් ළඟා වෙනවා සුදු වෑන් එක දෙසට. ඉතින් මෙතනදී ඩියබ්ලෝ එකපාරට මෙයාගේ ටාගට් එක ලං වුණාට පස්සේ එයා සුදු වෑන් එකට ප්‍රහාරයක් දියත් කරනවා. මෙතනදී වෑන් එක ලොකුවට පිපිරිලා එතන විනාශ වෙනවා. මෙතන ලොකු කලබලයක් ඇති වෙනවා. උඩ ඉන්න සාජන්ට් බෙනට් ඇතුළු කණ්ඩායම දැන් ඩියබ්ලෝගේ පහරත් එක්ක එයා ඉන්න තැන හොයාගන්න try කරනවා. අතරතුරේදී සුදු වෑන් එක වටේ හිටපු එන්චායෝ ටික හොඳටම වෙඩි තියන්න පටන් ගන්නවා වෑන් එකට. ඊට පස්සේ සාජන්ට් බෙනට්ගේ ටීම් එකේ කට්ටිය ඒගොල්ලෝ ඔක්කොම එන්චායෝ ටික එකිනෙකා මරලා විනාශ කරන්න පටන් ගන්නවා. මේක දැක්කම ඩියබ්ලෝට කේන්ති යනවා. එයා මොකද කරන්නේ? ඒ පැත්තට ඒම් කරලා එයා වෙඩිල්ලක් තියනවා. මේ වෙඩිල්ලෙන් හොඳටම සුදු පාට වෑන් එක කුඩු වෙලා යනවා. ඉතින් ඒක දැකපු සාජන්ට් බෙනට් ඇතුළු ටීම් එක දැනගන්නවා ඩියබ්ලෝ ඉන්න තැන. ඊට පස්සේ සාජන්ට් බෙනට් කරන්නේ යා හිතන්නවත් නොදී තැන තහවුරු කරගෙන යා එක වෙඩි පහරක් එල්ල කරනවා. ඉතින් පේන්නනවා ඒක යනවත් එක්කම ඩියබ්ලෝටත් තේරෙනවා එයා පැත්තට උණ්ඩයක් එනවා කියලා. ඉතින් හිතන්නවත් නොදී එක පාටම ඒ උණ්ඩය ඇවිල්ලා පිපිරිලා යනවා ඩියබ්ලෝගේ ඔළුව හරහා. ඉතින් ඩියබ්ලෝගේ කතාව ඉවරයි. ඉතින් සාජන්ට් බෙනට් එයාගේ ඉලක්කය සාර්ථක කරගත්තා. ඉතින් ඊළඟට පෙන්නන්නේ ආරක්ෂිත වාහනයක මොරාලස් හිටිය තැනම ඉන්නවා. ඉතින් එයාව මාරු කළ නැහැ සුදු වෑන් එකක. එයා ආරක්ෂිතව ඉන්නවා. ඉතින් මොරාලස් ජීවතුන් අතර මොරාලස් ඉඳලා තියෙන සුදු වෑන් එකේ නෙමෙයි. ඉතින් මොරාලස් දැන් ප්‍රශ්නයක් නැහැ. එයාව දැන් නඩුවට එක්කන් යන්න පුළුවන්. ඉතින් සැම්සන් දුරදක්නයෙන් පරීක්ෂා කරලා බලනවා සුදු පාට වාහනේ ගැන. එයා දැනගන්නවා ඒකේ කවුරුත් ඉඳලා නැහැ කියලා. ඊට පස්සේ එස්ට්‍රාගා කියන්නේ ඒක දුරස්තව පාලනය කරපු වාහනයක්. ඒකේ කවුරුත් හිටියේ නැහැ කියලා. ඊට පස්සේ සාජන්ට් බෙනට් ඇතුළු ජෝන් ටීම් එකම එකතු වෙලා සැම්සන්ගේ පැත්තට තුවක්කුව දික් කර ගන්නවා. ඉතින් මෙතනදී පැහැදිලි කරනවා සැම්සන් තමයි හැම කෙනාගේම තොරතුරු ඔත්තු විදිහට පිටට යවලා තියෙන්නේ කියලා. සැම්සන් යවන හැම මැසේජ් එකකම පිටපතක් ආරක්ෂක අංශය විසිනුත් ලබාගෙන තියෙනවා. ඉතින් ඒක තමයි සැම්සන්ට හැම දෙයක්ම හංගලා කරලා තියෙන්නේ. ඉතින් හැම තොරතුරක්ම හැම තත්ත්වයක්ම මොරාලස්ටයි ඩියබ්ලෝටයි යවලා තියෙන්නේ මේ සැම්සන් තමයි. අපේ මිනිසුන්ගේ ජීවිතය අඬතුරේ දාලා මේ තැනට වෙනකම්ම මොරාලස්ව වගේම ඩියබ්ලෝට තොරතුරු සපයලා
කියලා තියෙන්නේ මේ සැම්සන් විසින් කියලා. ඉතින් දැන් තහවුරු වෙලා තියෙනවා. ඊළඟට එස්ට්‍රාඩගත් හොඳටම බයින්න පටන් ගන්නවා සැම්සන්ට. ඉතින් මෙතනදී සැම්සන් පැහැදිලි කරන්නේ මොරාලස්ව පාවිච්චි කරේ දේශ සීමාව හරහා බෝම්බ ගේන එක නවත්තන්න සහ ඒ වෙනුවට ආයුධ දෙන්න තමයි ප්ලෑන් කරන් හිටියේ. අපේ අයට කිසිම අනුතරක් කරන්න ඕනේ උනේ නැහැ කියලා මෙතනදී සැම්සන් කියනවා. හැබැයි මේකෙදි හොඳටම කේන්ත් ගන්න එස්ට්‍රාගා හොඳ කණේ පාඩක් ගන්නවා සැම්සන්ට මේ කරපු වැඩේ නිසා ජීවිත ගොඩක් අනුතරේ හෙළුවා සහ රටට ගොඩක් ලොකු විනාශයක් තමයි උනේ. ඊට පස්සේ සැම්සන්ව අත්අඩංගුවට ගන්නවා. ඉතින් හැමෝටම සතුටුයි අවසානයේ ඒගොල්ලොන්ගේ මිෂන් එක ඒගොල්ලෝ කම්ප්ලීට් කරා. ඒගොල්ලොන්ගේ ටාගට් එක සම්පූර්ණ කරා. ඒගොල්ලොන්ගේ මෙහෙයුම සාර්ථක ලෙස අවසන් කරා කියලා ඒගොල්ලොන්ට ලොකු සතුටක් මේ වෙලාවේ. ඉතින් අවසානයේ ජෝන් මෙතනින් හැමෝටම සමු දීලා සුබ පතලා යනවා. ඉතින් මෙතනදී ප්‍රධානීතුමාටත් ගොඩක් සතුටුයි. යා සාජන් බෙනෙට්ටයි එස්ට්‍රාගටයි ගොඩක් ස්තුති කරනවා වගේම ගොඩක් ආඩම්බර වෙනවා මේ කරපු දේ ගැන. ඊට පස්සේ ප්‍රධානීතුමා සාජන් බෙනෙට්ව ආදරෙන් වැළඳගෙන කියන්නේ අනතුරුෙන් ඈත් වෙලා ඉන්න මගේ ෆෝන් නම්බර් එක තියෙනව නේද? ඕනි වෙලාවක කෝල් එකක් දෙන්න කියලා මෙතනින් සමු දෙනවා. ඉතින් මෙහෙම තමයි ලස්සන මේ මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ මූවි එක ගැන? ඉතින් ඕගොල්ලන්ට දැනෙන දේ, හැඟෙන දේ, ඒ වගේම මගේ රිවිව් එක ගැන දැනෙන දේ, හැඟෙන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙම අලුත් මූවි එකකින් හම්බෙමු. ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.